අයිබෝවන් ආදරණීය පුතේ ඔබව හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තියට අපි sipsariya.lk වෙබ් අඩවිය විදිහට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. හරි අපූර්ව සිංහල මිස් මෙහෙවන ඔන්ලයින් පන්ති ක්‍රියාත්මක වෙන්නේ sipsariya.lk වෙබ් අඩවිය හරහා විතරයි. ඉතින් හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තියට එහෙමත් නැත්නම් සිංහල මතක සිතුවම් පන්තියට සම්බන්ධ වෙනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම අපේ sipsariya.lk වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් ඒක අමාරු දෙයක් නෙමේ, ඉතාම ලේසි දෙයක්. ඉතින් මේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට ක්ලාස් එකට එන්න, එතකොට කවදා හරි දවසක ක්ලාස් එකට එන්න අතපසු වුණොත් රෙකෝඩින්ග්ස් ටික බලන්න, එතකොට එතනින් එහාට ගියපුවාම ටියුට්ස් ගන්න, ඔය හැම දෙයක්ම කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් අපි බලමු කොහොමද sipsariya.lk වෙබ්සයිට් එකට අලුතින්ම අපි රෙජිස්ටර් වෙන්න කියලා. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්, ටැබ් එකෙන්, එහෙම නැත්නම් කම්පියුටර් එකෙන්, ලැප්ටොප් එකෙන් ඕනම ඩිවයිස් එකකින් ඉතාම පහසුවෙන් sipsariya.lk වෙබ්සයිට් එකට ඔයාට පිවිසෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ Google එකේ ගිහිල්ලා මෙන්න මේ විදිහට sipsariya.lk කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට අපේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඔයා අපේ පන්තියට අලුතෙන් ලියාපදිංචි වෙන දරුවෙක් නම් මෙන්න මෙතන login register කියන බටන් එකට උඩින් තියෙනවා ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න තැන. ඉතින් ඔයාගේ ෆෝන් නම්බර් එකට හරි එහෙම නැත්නම් ඔයාගේ අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් නම්බර් එකට තමයි අපේ රෙජිස්ට්‍රේෂන් එක ඔයාට කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාට ඉතාම පහසුවෙන් ඔයාගේ නම්බර් එක ටයිප් කිරීමේ හැකියාව තියෙනවා. මම මගේ නම්බර් එක ටයිප් කරලා තියෙනවා. දැන් මෙන්න මේ login register කියන බටන් එක මම ප්‍රෙස් කරනවා. ඉතින් ඔන්න මේ බටන් එක ප්‍රෙස් කරලා තප්පර දෙකක් තුනක් ඇතුළත මගේ ෆෝන් එකට එනවා sipsariya.lk එකකින් පුංචි OTP කෝඩ් එකක්. මට ඇවිල්ලා තියෙන්නේ 488600 කියන කෝඩ් එක. ඉතින් ඔයාටත් මෙන්න මේ වගේ කෙටි පණිවිඩයකින් අංක 6ක අංකයක් එයි. ඒ අංකය තමයි ඔයාලට මෙන්න මෙතන ටයිප් කරගන්න තියෙන්නේ. ඉතින් OTP නම්බර් එක අපි ටයිප් කරාට පස්සේ අපේ නම අහනවා වෙබ්සයිට් එකේ. ඊට පස්සේ අපේ නම අපිට ටයිප් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට්. ඔයාගේ ලියාපදිංචි කිරීම සම්පූර්ණයි. දැන් ඉඳන් තියෙනවට කිසිම කරදරයක් නැතුව අපේ පන්තියට එන්න. ඉතින් ඔන්න රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඉතාම සරල විදිහට ඔයාලට අපේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා classes, ඊට පස්සේ past recordings, ඒ කියන්නේ පසුගිය මාස වලට අදාළ පටිගත කිරීම. ඊට පස්සේ අපේ official WhatsApp groups. ඉතින් ඔයාලා අපේ WhatsApp group වලට සම්බන්ධ වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම WhatsApp group වලටත් සම්බන්ධ වෙන්න. මොකද class එක ගැන නිරන්තරයෙන් අපි group හරහා ඔයාලව දැනුවත් කරනවා. ඔන්න මට දැන් ඕන වෙලා තියෙනවා 9 ශ්‍රේණිය හරි අපූර්ව සිංහල පන්තිය මිලදී ගන්න. මට 9 වසර ක්ලාස් එකට එන්න ඕනකම තියෙනවා. අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට 9 වසර ක්ලාස් එක පෙන්නනවා. ඉතින් රෙජිස්ට්‍රේෂන් එක ඉවර වුණාට පස්සේ ඔයාලා දැක්කා 6 ඉඳන් 11 ශ්‍රේණිය දක්වා සියලුම පන්ති අපේ වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය ක්ලාස් එකට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ටැප් එකක් දෙන්න buy class කියන බටන් එකට. හරි අපූර්ව සිංහල පන්තියට ඔයාලට පේමන්ට් කරන්න පුළුවන් බැංකුවට ගිහිල්ලා, එහෙම නැත්නම් බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න පුළුවන් ඕන බැංකුවක ඇප් එකකින්, එහෙම නැත්නම් මෙන්න මෙතනින් ඉතා පහසුවෙන් කාඩ් පේමන්ට් එකක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න අපේ account numbers ටික අපි දාලා තියෙනවා sipsariya.lk ආයතනේ. මෙන්න මෙතනින් බැලුවොත් අපේ account numbers ඔයාලට පෙන්නනවා. ඉතින් මේ account numbers වලට ඔයාලට බැංකුවට ගිහිල්ලා ඩිපොසිට් කරලා ඒ ඔයා ඩිපොසිට් කරන ස්ලිප් එක මතක තියාගන්න. ඔයාගේ නමයි ශ්‍රේණියයි පැහැදිලිව පෑනින් ලියලා අපේ ස්ටුඩන්ට් කෙයා ඔෆිසරට යොමු කරන්න ඕනේ. මේ තියෙන්නේ ඒ නම්බර එක 075 ඉතින් වෙබ්සයිට් එකට ගියාපුවම ඔයාලට මේවා ඉතාම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔයා බැංකුවෙන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරත් ඔයා ෆෝන් නම්බර එකයි ඔයාගේ ක්ලාස් එකයි පැහැදිලිව ඒක සඳහන් කරලා මෙන්න මේ නම්බර එකට සෙන්ඩ් කරන්න ඕනේ. එතකොට ඔයා මේ පේමන්ට් එක කරේ දිනය, වෙලාව, ඒ සියලු දෙයක්ම ඒ පේමන්ට් ස්ලිප් එකේ පැහැදිලිව පේන්න තියෙන්න ඕනේ. ඉතින් අපේ ක්ලාස් එකට පේමන්ට් එකක් කරන්න ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ කාඩ් පේමන්ට් සිස්ටම් එක. ඉතින් හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තියට ඉතාම පහසුවෙන් මෙන්න මේ විදිහට කාඩ් පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඔයා කාඩ් පේමන්ට් එකක් කරනවා නම් ඉතාම පහසුවෙන් එවෙලෙම ක්ලාස් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ක්ලාස් එකට ඔයා පේමන්ට් එකක් කරාට පස්සේ
අර pay now කියන බටන් එක මෙන්න මේ විදිහට go to class කියලා වෙනස් වෙලා තියෙනවා. ඔයා බැංකුවකට ගිහිල්ලා එහෙම නැත්නම් CDM machine එකකින් වගේ payment එකක් කරොත් එහෙම නැත්නම් online transfer payment එකක් කරොත් අපේ ආයතනයේ slip එක එවන්න ඕනේ කියලා මම කිව්වනේ. එහෙම එව්වට පස්සේ සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ කාලයක් යනවා ඔයාගේ payment එක system එකට add වෙන්න. එහෙම add වුණාට පස්සේ ඔයාට අපේ ආයතනයේ reply එකක් එනවා class එක add වෙලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් බලන්න check කරලා මෙන්න මේ විදිහට class එකේ pay now button එක go to class කියලා වෙනස් වෙලා තියෙනවද කියලා. payment එකක් කරාට පස්සේ class එක ඇතුළට ගිහපුවම මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මාසෙට අදාළ සම්පූර්ණ පටිගත කිරීම ටික ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕනේ වෙලාවකේ පටිගත කිරීම නැවත නැරඹීමේ හැකියාව තිබෙනවා. හැබැයි ඒ පටිගත කිරීම තියෙන්නේ ඒ අදාළ මාසෙට විතරයි. ඊට පස්සේ අපි දාන ටියුට් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා අපි කියවනේ. මේ තියෙන්නේ අපි දාන ටියුට්. මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා. මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට print out එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව දැන් ඔයා ක්ලාස් එකට මාසයක් දෙකක් ගියාට පස්සේ සම්බන්ධ වෙනවා නම් ඔයාට ඕනේ ඊට කලින් මාසවල රෙකෝඩින්ග්ස් ටික බලන්න. අන්න එහෙම ඕන වුණ වෙලාවට ඔයාට පුළුවන් මෙන්න මේ පසුගිය මාසවලට අදාළ පටිගත කිරීම කියන එක හරහා ක්ලාස් එක පටන් ගත්තේ මාසේ ඉඳන් සියලුම පටිගත කිරීම ටික ලබා ගන්න. ඉතාමත්ම සරලයි sipsariya.lk වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන හැටි. එතනින් එහාට ගියපුවාම කොහොමද ක්ලාස් එකක් පේමන්ට් කරලා ගන්නේ, රෙකෝඩින්ග්ස් බලන්නේ කොහොමද, ටියුට්ස් ගන්න කොහොමද, මේ හැම දෙයක්ම ඔයාලට පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තියෙන් එහෙමත් නැත්නම් සිංහල මතක සිතුවම් පන්තියෙන් මුණ ගැහෙමු.